ඒවා අපිට දුන්නා. ඊට පස්සේ ඉතින් අපි ඒක කොටේෂන් ඒකේ බඩු බාණ්ඩවලට කොටේෂන් එකක් විදියට විතරක් එදා ලියලා දුන්නේ. මේ සුපර් මාකට් එකෙන් තමයි තල්විල කොස්වාඩි ප්‍රදේශයට බඩු මිලදී ගත්තේ. බඩු පාර්සල් වලට බඩු මිලදී ගත්තේ. එතකොට ඒ කඩේ වෙල හිටපු අක්කා අපිට පැහැදිලි කරයි පෙට් ෂොප් කියන බිල්පතයි හරි බිල්පතයි මොකක්ද කියන එක. අක්කේ චුට්ටක් පැහැදිලි කරන්න මේ පෙට් ෂොප්. මේ අපේ නේදේ කෙනෙක්ගේ සත්වාර ඒ කඩේ අපි ඒගොල්ලෝ ඒක මේක දැන් ටික කාලයකට පස්සේ කරගෙන ගියේ. අපි ඒ වැවුවට පස්සේ යාළගේ බිල් පොත් තිබ්බා. ඒවා අපිට නිකන් කොටේෂන් වගේ දෙන්නවා. ඒවා අපිට දුන්නා. ඊට පස්සේ ඉතින් අපි ඒක කොටේෂන් ඒකේ බඩු බාණ්ඩවලට කොටේෂන් එකක් විදියට විතරක් එදා ලියලා දුන්නේ. ඔව් ඒක පාස් කරේ. යාළගේ බඩු ගත්ත ඉවරත් මේ කොටේෂන් එකට තමයි දුන්නේ. ඔව් ඊට පස්සේ අපි හරි බිල්පත නිකුත් කරන එකත් පෙන්වමුද චුට්ටක්. හරි. ඒක ඔයා ගත්තානේ. ඔව්. මේක තමයි හරියට නිකුත් කරපු බිල්පත අන්තිමට මේ බොරුවට ගාණක් දාලා තියෙන්නේ. මේ එදා 2590 ගානේ පාර්සල් 15ක් ගත්තා. හරි. හරිනේ. හරි.